පුරාණ කාලයේ සැවැත් නුවරට නුදුරු කැලේවේ අහිංසක නමින් ශිෂ්‍යයෙක් සිටියේ. ඔහු දක්ෂවුවත් ඔහුගේ ගුරුවරයා ඊර්ෂ්‍යාවෙන් පෙළී ශිෂ්‍යයාට දීමට අපහසු කාර්යයක් පැවෑරුවේ. එනම් මිනිසුන් ඇදහත් මරා ඔවුන්ගේ ඇගිලි එකතු කර මාලයක් සෑදීමටයි. ගුරුවරයාගේ නියෝගයට අනුව අහිංසක පසුව අංගුලිමාල බවට පත්විය. ඔහු මරා දැමූ අයගේ ඇගිලි එකතු කර මාලයක්සේ පැලැඳි සිටියේ. ඒ වන විට ඔහු නම්පස් 9 දෙනෙකු මරා දමා තිබූ අතර ඔහුගේ නම ඇසූ පමණින් මිනිසුන් බීදියට පත්විය. ඔහුගේ දහසවන ගොදුර බවට පත් වූයේ තම පිත්‍රයා සොයා කැලේවට පැමිණි ඔහුගේම මවයා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තම දිව්‍ය චක්ෂුසින් මෙය දැක අංගුලිමාලට සහ ඔහුගේ මවට යහපතත් වේවායි අදිටන් කරගෙන තනිවම එම භයානක කැලේවට වැඩම කල්සේක. අංගුලිමාලට බුදුරජාණන් වහන්සේව දුටු විට සිතුවේ මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේව මරා දහසවන ඇගිලි ගැනීමට මට පහසු අවස්ථාවක් කියා. ඔහු කඩුව රැගෙන ඉතා වේගයෙන් බුදුරජාණන් වහන්සේ පසුපස දිවගියේ. බුදුරජාණන් වහන්සේ සෙමෙන් ගමන් කළත් අංගුලිමාලට කිසිසේත්ම උන්වහන්සේට ළඟාවීමට නොහැකිවිය. වෙහෙසට පත් වූ අංගුලිමාල මෙසේ කෑගසා කීවය. නවතිනු ශ්‍රමණයා නවතිනු. එවිට බුදුරජාණන් වහන්සේ සංසුන් හඩින් පිළිතුරු දුන්සේක. අංගුලිමාල මම නම් නැවතී සිටිමි. අංගුලිමාල විමතියට පත්විය. අනේ ශ්‍රමණයනි, ඔබ ගමන් කරමින් සිටියදී ඔබ නවතාටි බව පවසයි. මම නතර වී සිටියදී ඔබ මා නොවතී සිටින බව පවසයි. ඔබගේ මේ වචනවල තේරුම කුමක්ද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කල්සේක අංගුලිමාල මම නම් සියලු සතුන් කෙරෙහි ප්‍රචණ්ඩත්වය බැහැරකර සදහටම නැවති සිටිමි. එහෙත් නුඹ තවමත් සතුන් කෙරෙහි නොනැවතින ප්‍රචණ්ඩත්වයෙන් පෙළෙයි. එබැවින් මම නැවති සිටිමි, නුඹ නොනැවති සිටි. බුදුරජාණන් වහන්සේගේ මේ ගැඹුරු වචන ඇසූ අංගුලිමාලගේ සිතේ මහත් වෙනසක් ඇතිවිය. ඔහු තමා කළ ක්‍රියාවන් ගැන තදින් කම්පා වී වහාම කඩුව සහ ඇඟිලිමාලය බිම දමා බුදුරජාණන් වහන්සේගේ පාද නමස්කාර කොට උන්වහන්සේගෙන් පැවිදි බව ඉල්ලා සිටියේය. බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට පැවිදි බව ලබා දුන් අතර ඔහු පසුව භික්ෂුවක් ලෙස අරහත් ඒලයට පත්විය. මෙම කතාවෙන් පෙන්නුම් කරන්නේ කෙනෙකු කෙතරම් වැරදි කළත් තමාගේ ක්‍රියාවන් තේරුම්ගෙන පසුතැවිලි වී නිවැරදි මාර්ගයට පැමිණියහොත් වෙනස් වීමේ හැකියාව සැමවිතම පවතින බවයි. මෙවැනි විඩියෝ නැම්බීමට මෙම චැනලය සස්ක්‍රයිබ් කරන්න.